ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද නිමවට පත් වුණා. ඉතින් තරගයේ පළවෙනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම 484ක් ලබාගෙන තිබෙනවා. දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කරගෙන තිබෙනවා. කඩුළු 9ක් දැවි. ඉතින් පන්දුට පහර දීමේදී නායක ෂන්ටෝ ලකුණු 48ක් ලබා ගන්නවා. ඊට අමතරව මුෂ්ෆිකුර් රහීම් ලකුණු 163ක් ලබා ගන්නවා. ලිටන් ඩාස් වේගවත් ලකුණු 90ක් ලබා ගන්නවා. ඉතින් මේ ඉනිම් තුන තමයි බංග්ලාදේශ කණ්ඩායම ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන්න හේතුවක් වුණේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු යැවීම මේකට ප්‍රධානම හේතුවක් වුණා. ඒ වගේම ඉතාමත්ම දියාරු පිටියේ පන්දු රකින්න ස්වභාවය තමයි ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් දක්නට ලැබුණේ. ඉතින් විශේෂයෙන්ම උඩ පන්දු කිහිපයක්ම ගිලී ගියා. ඉතින් ඒ උඩ පන්දු රැකගත්තා නම් රැකගන්න තිබුණු උඩ පන්දු පහසු උඩ පන්දු එම උඩ පන්දු රැකගත්තා නම් මෙච්චර ලකුණු සංඛ්‍යාවකට බංග්ලාදේශ කණ්ඩායම යන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක තමයි ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වගේ chance මිස් කරගත්තේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට දිනන්න විදිහට හොඳම අවස්ථාවක් තමයි මේ ටෙස්ට් තරගයේ ගාල්ල ටෙස්ට් තරගයේ තිබෙනවා කියන්නේ. ඉතින් අපේ අයගේ දුර්වල ක්‍රීඩා විලාසය ප්‍රධානම හේතුවක් බවට පත් වුණා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම ලිටන් ඩාස්ව දවා ගන්න අවස්ථාවක් හිමි වුණා. කුසල් මෙන්ඩිස්ට ඉතා පහසු දුවද්දි දෙවියාමකට හසු කරගන්න තිබ්බ. නමුත් ඔහුට කඩුළු රකින්න වෙලත් එම අවස්ථාව නිසියාකාරව කරගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ඒ අවසරයෙන් ඔහු ලකුණු 90ක් ලබා ගන්න මුෂ්ෆිකුර් රහීම් සමග එක් වෙලා. ඉතින් වේගවත් ලකුණු 90ක්. ඉතින් එම ලකුණු 90 ලකුණු 400 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබෙනවා බංග්ලාදේශ කණ්ඩායමට. ඉතින් තරගයේ දැන් සම්පූර්ණයෙන්ම වගේ බංග්ලාදේශ කණ්ඩායම පැත්තට හැරිලා ඉවරයි. ඉතින් කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් මොකටද දන්නේ නැහැ කණ්ඩායමේ තියාගෙන ඉන්නේ. ඉතින් ඔහු පිටිආරමේනොත් දුර්වලයි. ඒ වගේම දැන් කඩුළු රැකීමට ඔහුට වගකීම් බාර දීලා තිබෙනවා. ඉතින් දිගින් දිගටම 2016 ඉඳලම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. ඉතින් ඔහු ඇන්ජලෝ මැතිව්ස් දිනේෂ් චන්දිමාල්ට පස්සේ ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා. ඉතින් මේ ආකාරයේ දුර්වල කඩුළු රැකීම ඔහුගෙන් කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඉතින් ලංකාවේ වෙනත් ක්‍රීඩකින් නැද්ද දන්නේ කුසල් මෙන්ඩිස් මේක දිගටම ක්‍රීඩා කරවන්න. ඉතින් අපි දැක්කා ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රෝහිත් ශර්මාගේ ඉතා පහසු උඩ පන්දුවක් අතෑරියා. ඉතින් ඒක හින්දා ඔහු ලකුණු 80කට වැඩි සංඛ්‍යාවක් ලබා ගත්තා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව. ඉතින් කුසල් මෙන්ඩිස් මේ ආකාරයේ පහසු උඩ පන්දු ගිලිහි කියන්නේ අතෑරපු හින්දා තමයි රෝහිත් ශර්මා ඒ වගේ ලොකු ලකුණු සංඛ්‍යාවකදී ඉතින් ඔහු සහභාගී වූ පළවෙනි IPL තරගයේම තමයි ඔහුට මේ ආකාරයේ ඉරණමක් අත්මුනේ කුසල් මෙන්ඩිස්ට. ඉතින් කුසල් මෙන්ඩිස් මේ ආකාරයට ක්‍රීඩා කිරීම පිළිබඳ සහ ජාතික කණ්ඩායමේ දිගින් දිගටම අසාර්ථක වෙමින් තියා ගැනීම ගැන ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදියට ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.